දුවේ පුතේ උඹලා දැන්වත් හැදියනිල්ලා. මේ බණ ටිකක්වත් අහලා හැදියනිල්ලා. ඔයාලට කරදර බාධා එනකොට ඔයාලව රකින්නේ ඔයාලගේ තියෙන ගුණේ. ඒ ගුණේ තමයි දෙවියෝ කැඳවන්නේ. උපකාර කරන කෙනා කැඳවන්නේ. ඒ නිසා දූලට කියන්නේ උඹලා චරිත රැකගෙන හිටපල්ලා. පින්වන්ත වෙනිල්ලා. දන් දෙන අය, පින් කරන අය, මේ දෝතින් මල් පුදන අය, අම්මලත් එක්ක එකතු වෙලා කිරියාර හදන අය, මහා ප්‍රජාපති උත්තමාවිය, යසෝදරා මහෝත්තමාවිය, සංඝමිත්තා රහත් තෙරණියට කිරියාර පුදලා, ගුණ කියලා වැඳලා පුදලා, ඒ උතුම් මහෝත්තමාවියන්ට ගරු කරන පුද කරන පින්වන්ත හිත් තියෙන කෙල්ල බවට පත් වෙන්න. ඒ වගේම ඒ වගේ ගොඩාක් කෙල්ලන්ගේ හිත් පවිත්‍ර කරගන්න. එතකොට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. එක ගෑන් ළමයෙක් ලියුමක් කියවලා තිබ්බා. ස්වාමීනි මේ ගුණධර්ම වල තියෙන වටිනාකම කොච්චරද? මම කසාද බැඳලා අවුරුදු ගණනාවක් මට දරුවෝ නැතුන් හිටියා. හැබැයි මට මේ ගුණධර්මයක වටිනාකම කියන එක බණ වලින් අහන්න ලැබුණා. මං අඟුලිමාල සෑය නල්ල තියලා සිහි කළා. මං කසාද බඳිනකල් මං චරිතේ නසාගත්තේ නැහැ. මං අම්මගේ තාත්තගේ මූණේ දැලි ගෑවේ නැහැ. ඒක මා තුල තියෙන සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් මට දරු සම්පතක් ලැබේවා කියලා පුතික් ලැබුණා. ඊළඟ මාසෙම දරු කුස මේ පිළිසිඳ ගත්තා. කසාද බඳිනකල් චරිතය රැකගත්ත පින්බලය අර අවසානයේ එයාගේ ජීවිතේ හිර වෙන තැනක පිහිට වුණා. ඒ වගේ කරදර කංකටොළු එද්දින් ඔයාලට පිහිටට තියෙන ඔයාලගේ ගුණේ. ඔයාලගේ ගුණේමයි. ඒ නිසා මිනිස්සයාට උපස්ථාන කරන එක ඒව ඔයාලගේ ගුණයක් විදිහට තියාගන්න. අම්මට තාත්තගේ හිත රිදවන්නේ නැති එක ගුණයක් විදිහට තියාගන්න. ගුරුවරුත් එක්ක පෙන් කෙලින් නැති එක ගුණයක් විදිහට තියාගන්න. ෆෝන් එකකින් විගඩන් නටන එක ඒව නැතුව හොඳ කෙල්ලෙක් වෙන්න. දෙවියෙකුට උනත් ළඟට ඇවිල්ලා උදව් කරන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න. දෙවියෙකුට උනත් උදව් කරන්න පුළුවන් කොල්ලෙක් වෙන්න.